ඔව් අද අපි ඉන්නේ මේ වරකපොළ WPL අපේ කුළුණාසක සහ පොහොර අලෙවි නියෝජිත තුමෙක් මෙතුමා. මෙතුමා ඊට විනෝදයක් ලෙස සහ ව්‍යාපාරික වශයෙන් කුසිකරන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ඔය ගැප් ක්‍රමයට ඒ කියන්නේ good agriculture practices යහපත් කුසිකාර්මික ක්‍රම අනුගමනය කරමින් කුසිකර්ම කරලා මේ ශ්‍රී ලංකාවේ කුසි භෝග පිටරට යවන මේ මහත්මයෙක් ඒකාබද්ධ සංවිධානයක. ඉතින් මෙතුමා දැනට ජිප්පියන් පොහොර ගහලා තියෙනවා මේකට අපේ කොරියන් දකුණු කොරියානු නැනෝ දියර පොහොරක් පාවිච්චි කරලා දැන් දවස් 3කට උඩදී. ඉතින් මෙතුමාගේ අත්දැකීම් ටිකක් අපි දාගන්න ආවේ අවරකපොළට. ඔබතුමාගේ අත්දැකීම් කියන්නකෝ මේ අපේ දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන්. මම ඇත්තටම කෘෂි රසායනික අලෙවිසල්ට අමතරව මේ අපනයනය සඳහා එළවලු නිෂ්පාදනය කරනවා. එළවලු සහ පළතුරු කෑගල් දිස්ත්‍රික්කයේ ගැප් ක්‍රමයේ යටතේ ඇත්තටම මට දියර පොහොර මං ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් කම්පැනි වල දියර පොහොර පාවිච්චි කරලා තියෙනවා. සමහර ඒවා අත්දැකීම් බහුලයි. ඊට පස්සේ තමයි මට ඇත්තටම සාම්පල්යක් විදිහට කඩේට ආපු ජිප්සන් පොහොර භාවිතා කරේ. ඉස්සෙල්ලා මං මිරිස් එක්කඩ භාවිතා කරා. ඇත්තටම මේක සාම්පල්යක් විදිහට ෆීල්ඩ් එක මං දෙකට කඩලා භාවිතා කරා. ඇත්තටම වෙනසක් තිබ්බ හින්දා තමයි මං ඊට පස්සේ මගේ පතෝල මෑ වගේ එළවලු සඳහා මං ඔබතුමාලගේ පොහොර නිර්දේශ කරන්න මගේ වගාවට සඳහා මං නිර්දේශ කරගත්තේ. මේ වගාව ඇත්තටම අපි බීජ දාපු දවසේ ඉඳලා අද වෙනකම් මීට දවස් 4ක් වෙනකම් අධික ලෙස වර්ෂාව ඒ කියන්නේ උදේ ඉඳන් රැය වෙනකම් රැය වෙලා එළි වෙනකම් වැස්ස තිබ්බ භූමියක් මට මූලික පොහොර වලට අමතරව පොහොර දාගන්න බැරි වුණා. ඊට පස්සේ දින 4කට කලින් මම ජිප්සන් පොහොර යෙදුවා. එතකොට ඇත්තටම මැස්සේ මේ වගේ ප්‍රමාණයක තමයි තිබ්බේ. එතකොට මේ පොහොර යොදලා දවස් 4කින් විතර ඇත්තටම ලොකු වර්ධනයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොළවල පැහැය වෙනදා කහ පාටට අපි වැස්සත් එක්ක කහ පායට තිබ්බේ. හැබැයි දවස් 4ක් වෙනකොට මේක තද කොළ පහයට මේවා වෙලා අනික විශේෂයෙන්ම තමයි දණ්ඩ වුණත් මහත් වෙලා අර අපිට අත්දැකීමෙන්ම දන්නවා වර්ධන වේගය වැඩි වෙනවා කියනවා. අත්දැකීමෙන් දන්නවා වර්ධන වේගය කඳ මහත් වෙලා වැඩි වෙනවා කියලා. ඇත්තටම මම නිර්දේශ කරන්න පුළුවන්. මගේ කඩේට එන ගොවියන්ට මං පාවිච්චි කරලා හොඳයි හින්දා මට අනිවාර්යෙන් පොහොර නිර්දේශ කරන්න පුළුවන්. මං කරන්නෙත් එහෙම. මොකද අපි ළඟට කස්ටමර් කෙනෙක් එන්නේ අනිවාර්යෙන්ම අපේ විශ්වාසය මත. ඒ හින්දා තමයි මම මේ පොහොර ටික නිර්දේශ කරන්නේ. මොකද මගේ වගාවට යොදන හින්දා මට අනිවාර්යෙන් තවත් ගොවි මහත්තයෙකුට මේ වගාවට යොදන්න කියලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ඔබතුමාට කොච්චර විතර මේ කොස්ට් එකක් කියන්නේ මේකට? මේක අක්කර කාලක වගාවක් තියෙන්නේ. මට කොස්ට් එක ගණන් හදලා බැලුවොත් මං ගණන් හදලා බැලුවා මට රුපියල් 227ක් වගේ තමයි එකපාරකට ගියේ. නැවතත් මං දවස් 10කින් යොදනවා. ඒත් රුපියල් 227ක් වගේ තමයි මට කොස්ට් එක ඇවිල්ලා තියෙන්නේ මේ පොහොරේදීම සම්බන්ධයෙන්. ඇත්තට මිනිස් ශ්‍රමය යොදලා අපි බිමට පොහොර දානවා නම් මට රුපියල් 5000ට වැඩි ශ්‍රමයයි. එතකොට පොහොර වලටයි අනිවාර්යෙන් රුපියල් 5000ට වැඩි මුදලක් යනවා මේ ශේෂ්ත්‍රය සඳහා පොහොර යොදන්න. ඒත් ඔබතුමාට දැන් මේක මල් පිපෙනවදී දැන් මේක K+ එකත් එක ගහලා වැඩි කරගන්න පුළුවන්. ඔව් මං එකපාරක් කරලා බැලුවා. මොකද සාම්පල් එකේ දුන්න එකෙත් මං ඒ වෙනකොට මගේ එක ශේෂ්ත්‍රයක පතෝල හැදිලා තිබ්බා. ඊට පස්සේ මේ ඒකට මං යෙදුවා K+ එකක් එක්ක යොදන්න කියලා. කීව නිසා මං යොදලා බැලුවා. ඇත්තට වෙනසක් තිබ්බා. මොකද කරල් වල මහත් වෙන විදිහ මොකද අර ශේෂ්ත්‍රයේ අවුරුදු 5ක විතර අත්දැකීම් එක්ක මම දන්නවා පොහොරක් යදපුවාම කොහොමද වගා ශේෂ්ත්‍රයේ අස්වැන්න වැඩි වෙන්නේ, පොහොර අඩු වෙනකොට කොහොමද වැඩි වෙන්නේ කියලා. ඇත්තටම ලොකු වෙනසක් දැක්කා. ග්‍රෑම් 750 කිලෝ එකේ විතර කරල් එකපාරට ආපහු දවස් 7-8 යනකොට ඒ කරල ලොකුවට මහත් වෙලා එන්න පටන් ගත්තා. දවස් 10කින් විතර කැපෙනවා. ඒතකොට මට ලොකු වෙනසක් තිබ්බා. ඇත්තටම මට නිර්දේශ කරන්න පුළුවන් මේ පොහොර හොඳා කියලා. ඒත් ඔබතුමාට මේ දියර පොහොරේ සාමාන්‍ය මේ ලීටර් 16 ටැංකියක කොච්චරද පාවිච්චි කරේ? මං එළවලු සඳහා මිලිලීටර 20යි දැම්මේ. ඊට පස්සේ අස්වැන්න කැඩෙන මිරිස්සයක් තිබ්බා. මං ඒකට මිලිලීටර 30ක් දාලා ලීටර් 16 ටැංකියට මිලිලීටර 30ක් යොදලා තමයි පාවිච්චි කරේ.